අර පෙර සඳහන් කළ ආකාරයට මේ දැන් ඔන්න හොඳට නිරීක්ෂණය කරොත් අපි පේනවා ඇති මෝසම් නිරිතික මෝසම් දැන් ස්ථාපිත වෙලා තියෙනවා. ඒ කියන්නේ නිරිත මෝසම් දිවයින හරහා නැවතත් දිවයිනේ විශේෂයෙන් මේ නිරිතික කොටසට වෙස් තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන තත්ත්වයක් තියෙන්නේ. දැන් මේවා තමයි මේ ගමන් වලාකුළු කියන්නේ. අපිට හොඳට නිරීක්ෂණය කරොත් පේනවා මේ මෝසම් වර්ෂාව ගෙනීමේදී මූලිකත්වය ගන්න මෙන්න මේ ගමන් වලාකුළු මේවා වේගයෙන් අර මෝසම් සුළඟත් සමග එක් ස්ථානයක රැඳෙන්නේ නැතුව වේගයෙන් ගමන් කරනවා. ඒ වගේම තමයි මේ විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් මේවට රැගෙනීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් නිර්තිතික මෝසම් මේ දිනවල කියන්නේ 10 වෙනිදා සිට අද මෝසම් දිවයින හරහා ස්ථාපිත වුණා. ඒ හේතුව මත 10 11 12 13 14 වෙනි දින කිහිපේ පුරා මෙම වැසි තත්ත්වයේ දිවයිනේ නිර්තික කොටස විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු වයම් පළාත්වල සහ මධ්‍යම පළාතේ මධ්‍යම පළාතේ විශේෂයෙන් බටහිර කොටස් වලට තමයි නැගිටින කොටසට මේ වැසි තත්ත්වයේ ඒ තරම් ලොකුට බලපෑම් වෙන්නේ නැහැ. මොකද නැගිටින කොටසට ඒක වියලි සුළඟක් විදිහට තමයි ගොඩක් තියෙන්නේ. නමුත් සුළු වැසි මේ ප්‍රදේශයට ඇති වෙන්න පුළුවන්. බටහිර කොටස් වල සහ මධ්‍යම ගඟ නුවරඑළිය මහනුවර දිස්ත්‍රික්කවල බටහිර කොටස් වලට වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒකින් මම කියන පොඩි අවධානයෙන් පසු වෙන එක හොඳයි. සමහර විට ඉදිරි දිනවලදී මේ වැසි තත්ත්වය පොඩක් තීව්‍ර වෙන්න හැකියාවක් පවතිනවා. හොඳයි.